මොහොතපොඩ මාවත දිගේ හමාගිය සුළඟින් පිරුණු කාරය චනයනෙන් පිටත බැලූ සඳුරිගේ දැස් හිරුපැසෑන් අරුණැල්ලෙන් රන්වන් පැහැගැන්නේ තිබූ සාගරය මත රැඳී තිබුණේ එක්වරම නොවේ. රළ පහළවල් ගසායන රන්වන් වැලිතීරයත් පොල්ලතු යායනුත් ඈතින් පේන මීදුම් සලුවකින් වැසුණු ශිතිජයත් ඇගේ සිත මොහොතකටවත් තනිකර තිබුණේ නැත. මේ ගමන ඇගේ ජීවිතයේ සුන්දරම පිටුවක් වී තියේ ඈ සිහින මැවූ නමුත් ඇගේ හදවතේ කොනක තිබූ නොසන්සුන් බවක් විටින් විට මතුවිය. සඳලි මොකද ඔච්චර කල්පනා කරන්නේ? හිනා වෙන්න කොටිකා. නිරෝෂ්ගේ කටහඬ ඇයව යථාර්ථයට කැඳවාගෙන ආවේය. නිරෝෂගේ පෙම්වතාය. මාස ගණනාවක් තිස්සේ ඔවුන් අතර ගොඩනැගී තිබූ ප්‍රේම සම්බන්ධය දැන් විවාහයකින් කෙළවර වීමට ආසන්නයි. ඇය ආදරයෙන් ඔහු දෙස බැලුවා. ඔහුට ඇගේ ජීවිතයේ කිසිදා මකා දැමිය නොහැකි ඉඩක් තිබුණේ. මොකුත් නෑ නිරෝෂ් මේ ලස්සන දිහා බලාගෙන හිටියා. සඳලි පොඩි සිනහවක් පෑවාය. කමක් නෑ ඊට වඩා ලස්සනට තව ටිකකින් බලාගන්න ලැබෙයි. නිරෝෂ්ගේ දැස්වල අමුතම දීප්තියක් කිය. සන්ධ්‍යාව මීදුම් සලුවක් පරවාගෙන ශිතිජය මතට බසින විට නිරෝෂ් කාරය නවතා සඳලි අපි අද රෑ මෙහෙ නතර වෙමුද? හෙට උදේට යමු. මේ ලස්සන තව දවසක් විඳිමු. යනුවෙන් ඇසුවේ අමුතම සරයකිනි. එක් මොහොතකට සඳලිගේ හදවත ගල් ගැසී ගියාක් මෙන් දැනිනි. ඇගේ මුළු සිරුරම හිරිවැටී ගියේය. නෑ නිරෝෂ් අපි දැම්ම යමු. අම්මලා බලාගෙන ඇති. ඉක්මනට ගෙදර යමු. ඇගේ කටහඬ වෙවුලාන්නට විය. ඈට දැනුනේ යම් අනතුරුක පෙරනිමිත්තක් සේය. ඇගේ හදවතේ තදින්ම කය වැඩී තිබූ සිරිත්තිරි සදාචාරය ඇයට එවැනි යෝජනාවක් පිළිගැනීමට කිසිසේත් ඉඩ දුන්නේ නැත. විවාහයට පෙර පිරිමියෙකුවා ස්ත්‍රියක් එකට සිටීම ඇගේ සිහිනවලටත් ඇගේ කුඩා කල සිටම ඉගෙනගත් පාඩම් වලටත් පිටුපාන දෙයක් කිය. නිරෝෂ් ඔයා දන්නවනේ මට එහෙම බෑ කියලා. අපේ අම්මලා අපිට කියලා දීලා තියෙන්නේ. ඇය පැවසීමට උත්සාහ කළාය. නිරෝෂ් ඇය දෙසට හැරුණේ සුළු සිනහවකින්. ඔහුගේ දැස්වල තිබුණේ ඇය කිසිදා දැක නොතිබූ අමුතු හැඟීමකි. ඒත් සඳලි මේකි මොකක්ද තියෙන වරද? අපි ආදරෙයිනේ. අනික අපි ඉක්මනට පදිනවනේ. තව මාස 2-3කින් ඔයා මගේම වෙනවා. ඔහු ඇගේ අත අල්ලා ගත්තේය. ඔහුගේ ස්පර්ශය සීතල විය. බය වෙන්න එපා මගේ රත්තරන්. අපි මේ මොහොතේ විඳිමු. අපේ ආදරයට මේක බාධාවක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ මම හොටෙල් එකක් බලන්නම්. සඳලිගේ මනස දෙකට විය. නිරෝෂ්ට ආදරය කරත් ඇගේ මූලධර්ම ඇව පසුපසට ඇදගත්තේය. ඔහුට අකමැති වුවහොත් ඔහු ඇව අත්හරිතෝ යන බියක්ද ඇගේ සිතේ විය. ඇගේ දැස්වලට කඳුළු පිරුණි. ඇය බියෙන් ගැහෙන්නට වූවාය. ඇගේ සියලු විරෝධතා නොතකා නිරෝෂ් තීරණයකට පැමිණ තිබුණි. ඔහුගේ බලවත් ඉල්ලීම මත ඇගේ කැමැත්තට පිටින් ඔවුන් කුඩා නවාතැනකට ඇතුළු විය. නවාතැනේ අඳුරු කොරිඩෝව දිගේ පියගමනී යන විට සඳලිගේ පපුව ගැහෙන්නට විය. ඇගේ හදවත මොහොතින් මොහොත වේගවත් විය. එපා එපා ඇගේ මනස කෑගැසුවද ඇගේ තොල්පෙති තදින් ඇලී තිබුණි. කාමරේ දොර විවර වූ විට ඇයට දැනුනේ කූඩුවකට කොටු කුරුල්ලෙකුගේ හැඟීමයි. පිරිසිදුවත් ඇයට ඒ පෙනුනේ කූඩුවක් මෙය. ඇගේ හදවත බීතියෙන් පිරී ගියේය. ඇයට දුවන්නට සිතුණි. අපි ආව මගේ සඳලි. මොකද මේ බය වෙලා වගේ එන්නේ? නිරෝෂ් සිනාසෙමින් ඈ වෙතට ලං විය. ඔහුගේ දැස්වල වෙනදාටත් වඩා වෙනස් වූ දීප්තියක් තිබුණි. සඳලි ඔහු මුමුණමින් ඈ වෙතට ලං විය. ඔහුගේ හුස්ම ඇගේ සම මත දැවටුණි. ඇය පසුපසට ගියාය. එපා නිරෝෂ් එපා. ඇගේ කටහඬ යන්තම් මෙසුණි. ඇගේ දැස්වලට කඳුළු පිරුණි. ඇය උත්සාහ කළේ ඔහුගේ දැස් දෙස නොබලන්නටයි. එහෙත් ඔහු ඇයව තව තවත් අසලට ඇදගත්තේය. ඇයි සඳලි බය වෙන්න එපා. මම ඉන්නවනේ වත් එක්ක. ඔහුගේ දැස්වල තිබුණේ ඇයට තේරුම් ගත නොහැකි අමුතුම හැඟීමකි. ඒ ආදරයත් බලහත්කාරකමක්දැයි ඇයට නිශ්චිතවම තේරුණේ නැත. ඇගේ අකමැත්ත ඇගේ වේදනාව ඔහුට නොපෙනුනිද? නැතොත් ඔවුන් දැක්කාසේ සිටියේද? ඔහුගේ ඇගේ සිරුර සිපගත්තේය. ඒ සිප ගැනීමක් නොව බලහත්කාරයෙන් කරන පහරදීමක් සේ ඇයට දැනිනි. වේදනාව බීතිය ඇගේ ආත්මය කැබලි වී යනවාක් මෙන් ඇයට දැනිනි. ඇය ඇස් පියාගත්තාය. ඇය විරෝධය පෑවාය. කෑ ගැසුවාය. එහෙත් ඇගේ ශක්තිය ඔහුගේ බලයට හසු විය. කාලය නතර වූවක් මෙන් දැනිනි. මුළු රාත්‍රියම උදැසන වන තුරුම ඇගේ කැමැත්තට පිටින් ඇගේ සිරුරට වද දුන්නේය.
අරයම එළිවන විට ඇය අවදිව සිටි හිස් බැල්මකින් ඇගේ සිවුර වෙහෙසට පත්ව තිබුණි. එහෙත් ඇගේ සිතේ තිබූ වේදනාව කිසිම නින්දකින් සුව කර නොහැකි විය. නිරෝෂ් ඇය අසල නිදාගෙන සිටියේ කිසිවක් නොවුවක් මෙනි. ඔහු සතුටින් සිටිනවාද? ඇය දෙසට හැරී සිටි ඔහුගේ මුහුණේ සිනහවක් තිබුණාද? ඇයට නැගිටින්නට ශක්තියක් නොවීය. කඳුළු ඇගේ දැසලින් ගලාවේ නිහඬවයි. ඇගේ පපුවේ දැවෙන වේදනාවක් දැනුනි. උදැසන ආහාරය ප්‍රතික්ෂේප කර ඔවුන් නිහඬවම නවාතැනින් පිටත් විය. ඇගේ දෙමෝපියන් ආදරයෙන් ඇයව පිළිගත්තද ඇයට ඔවුන්ගේ දැස් දෙස බැලීමට පවා නොහැකි විය. ඇය දන්නා මේ රහස ඇයව සෑම මොහොතකම දවාලීය. රාත්‍රී කාලයේදී ඇය නිින්ද නොලබා ඇඳ මත පෙළෙමින් සිටියා. ඇයට වදදුන් දැස් පියාගත් මොහොතේම ඇයට දැනුනේ නිරෝෂ්ගේ ස්පර්ශය. ඔහුගේ බලහත්කාරකම යළිත් ඇගේ සිවුර මත තැවිරෙන වාසේය. ඇය වෙවුලමින් දහඩිය දමා අවදි වූයේ කඳුළු පින්නු දැසිනි. සති ගණනාවක් ගත විය. කාලය ගෙවී ඇති ඇගේ සිරුරේ වෙනස්කම් ඇයට දැනෙන්නට විය. ඇගේ ඔක්කාරේ ඇගේ ආහාර රුචිය නැතිවීම ඇය බිය විය. ඇගේ හදවත පීතියෙන් ගැහෙන්නට විය. ඇය දින දර්ශනය දෙස බැලුවාය. ඇගේ ඔසප්පීම ප්‍රමාද වී තිබුණි. ඇයට වහාම වෛද්‍යවරයෙකු හමුවීමට අවශ්‍ය විය. එහෙත් ඇයට මේ බව කිසිවෙකුට පැවසීමට අවශ්‍ය නොවීය. එක් දිනක් ඇය රහසින් නගරයට ගොස් ඖෂධ හරකින් ප්‍රෙග්නන්සි ටෙස්ට් කට්ටරයක් මියදී ගත්තාය. නාන කාමරයේදී ඇය තනිවම ඒ භාවිතා කළාය. ප්‍රතිඵලය දුටු ඇගේ දැස් අදහාගත නොහැකි ලෙස පුළුල් විය. රේඛා දෙකක් ඇය කැප්ගෙන ඇත. මුළු ලෝකයම ඇගේ හිස මත කඩා වැටුණාක් මෙන් ඇයට දැනුනි. ඇගේ සිවුර සීතල වී වෙවුලන්නට විය. ඇගේ අත්වලින් කට්ටරය බිමට වැටි කුඩා ශබ්දයක් නැගුවා. ඇය බිම වාඩි වී හඬන්නට වූවාය. ඇගේ සිහින, ඇගේ අනාගතේ, ඇගේ ගෞරවේ සියල්ලම ක්ෂණයකින් විනාශ වී ගියාක් මෙන් ඇයට දැනිනි. ඇයට නිරෝෂ්ව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විය. ඔහුට මේ බව පැවසීමට අවශ්‍ය විය. වෙවුලන දෑතින් ඇය නිරෝෂ්ට කතා කළාය. නිරෝෂ්, මම ඔයාට දෙයක් කියන්න ඕනේ. ඇගේ කටහඬ යාන්තමින් ඇසුනි. අනෙක් පසින් නිරෝෂ්ගේ සුපුරුදු ප්‍රීතිමත් හඬ ඇසුනි. මොකද සඳලි, ඔයා හොඳින්ද? මම හොඳින් නෑ නිරෝෂ්. මම ප්‍රෙග්නන්ට්. ඇය හුස්මක් නොගෙන එක හුස්මට කීවාය. මොහොතකට නිහඬතාවක් විය. මොනවද ඔයා කියන්නේ සඳලි? විහිළු කරන්න එපා. නිරෝෂ්ගේ හඬ වියරුවිය. නෑ නිරෝෂ්, මම ඇත්ත කියන්නේ. මම චෙක් කළා. මම ප්‍රෙග්නන්ට්. කඳුළු ඇගේ කම්මුල් දිගේ කලා ගියේය. ඒක වෙන්න බෑ. ඔයාට පිස්සුද? මම එහෙම දෙයක් කළේ නෑ. නිරෝෂ්ගේ හඬ කෝපයෙන් පිරී තිබුණි. නිරෝෂ්, මොනවද ඔයා කියන්නේ? ඔයා විතරයි මගේ ජීවිතේ හිටියේ. ඇය කෑ ගැසුවාය. මට ඒක අහන්න ඕනේ නෑ. මට මේකේ සම්බන්ධයක් නෑ. මට ආයෙත් කතා කරන්න එපා. ඔහු දුරකථනයේ විසන්ධි කරේය. සඳයි දුරකථනයේ බිම හෙළුවාය. ඇගේ හදවත කැබලි වලට කැඩී ගියාක් මෙන් දැනුනි. ඇගේ එකම බලාපොරොත්තු, ඇගේ එකම සහයෝගී, ඇගේ ආදරේ ඇයව අත්හැර ගියේය. ඇය නිරෝෂ්ට නැවත නැවතත් කතා කළාය. ඔහු ඇගේ දුරකථන ඇමුතුම් ප්‍රතික්ෂේප කළේය. පසු ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත විය. ඇය ඔහුගේ නිවසට ගියාය. ඔහුගේ මව පැවසුවේ ඔහු ගමෙන් පිටව ගොස් ඇති බවත්, කොහේ ගියාද නොදන්නා බවත්ය. සඳලි තනි විය. ඇයට තවදුරටත් නිරෝෂ්ව සොයා ගැනීමට නොහැකි විය. ඇගේ බඩ දිනෙන් දින විශාල විය. ඇගේ දෙමෝපියන්ගෙන් ඒ සංගවාගෙන සිටීම තරාගත නොහැකි විය. ඇගේ මව ඇය දෙස අමුතු බැල්මකින් බලන බව ඇයට දැනුනි. එක් රාත්‍රියක ඇය නිහඬව ඇගේ කාමරේ ජනේලයෙන් පිටත බැලුවාය. ඇයට ජීවත් වීමට හේතුවක් නොවීය. ඇගේ කුසෙහි වැඩෙන ජීවය ඇයට බරක් විය. ඇයට එයට ආදරය කිරීමට නොහැකි විය. ඒ ඇගේ විනාශයේ සංකේතය විය. ඇයට තම දෙමාපියන්ට මුහුණ දීමට නොහැකි විය. ඔවුන්ගේ දැසට ඇති බලාපොරොත්තු සෙන්වීමට දරා ගැනීමට ඇයට ශක්තියක් නොවීය. ඇයට අවනම්බුවෙන් ජීවත් වීමට අවශ්‍ය නොවීය. සමාජයේ ඇඟිලි ගැසීම් ඇයට දරාගත නොහැකි විය. ඇගේ සිතේ වේදනාව ශාරීරික වේදනාවට වඩා දරුණු විය. මට සමා වෙන්න අම්මේ, තාත්තේ, ඇය හඬා වැටුණාය. ඇගේ ඇස්වලින් කඳුළු ගලා යද්දී ඇය නිවසින් පිටකට ගියාය. සඳේරියෙන් තෙතබරිත රාත්‍රියේ ඇයව වනදගත්තාය. ඇය නිවස පිටුපස වූ පොල්වත දෙසට ගමන් කළාය. පොල්ගස් සෙවණැලි මැද්දේ ඇය එක් උස ගසක් දෙස බැලුවාය. ඇගේ දැස් හිස් විය. ඇය ලණුවක් ගෙන ගසේ අත්තක ගැට ගැසුවාය. අවසන් වරට ඇගේ දෙමාපියන්ගේ නිවස දෙස බැලූ ඇයට ඇගේ හදවතේ ඇති වූ වේදනාව දරාගත නොහැකි විය.
කඳුළු ඇගේ කම්මුල් දිගේ ගලා යද්දි ඇය අවසන් තීරණය ගත්තාය. ඇගේ ජීවිතය අවසන් විය. ඇගේ ආත්මය නිදහස් විය. පසුදා උදෑසන සඳලිගේ මව ඇයව සොයාගත් විට ඇගේ හදවත තෙදරා ගියේය. මගේ දරුවෝ ඇය කෑ ගැසුවාය. මුළු ගමම කම්පනයට පත්විය. සඳලිගේ මරණය පිළිබඳ පුවත ඉතා ඉක්මනින් පැතිර ගියේය. නිරෝෂ්ට මේ ආරංචිය ලැබුණේ මාස කිහිපයකට පසු ඔහු නගරෙන් ඈතට ගොස් වෙනත් රැකියාවක නිරත වෙමින් සිටින විටයි. ඔහුගේ පෑණි මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් ඔහුට මේ පුවත දැනගන්නට ලැබුණි. සඳලි එල්නිලා මැරිලා? ඒ වචන ඔහුට අදහාගත නොහැකි විය. ඔහුගේ සිරුර සීතල වී ඔහුගේ දුරකථනය අතින් ගිලිහී බිමට වැටුණි. ඔහුට දැනුනේ හිස් බවකි. පසුව දැඩි පසුතැවීමක්, වේදනාවක් ඔහුගේ හදවතට රිංගා ගත්තේය. ඔහු සිතුවේ සඳලි බොරු කරනවා කියයි. ඔහු සිතුවේ ඇය ඔහුව රවටනවා කියයි. එහෙත් ඇය සැබවින්ම මිය ගොස් ඇත. ඔහුගේ ක්‍රියාවන් නිසා ඇගේ ජීවිතය අහිමි වී ඇත. ඔහු කුරිරු ලෙස ඇයව අත්හැර ගියේය. නිරෝෂ්ගේ ජීවිතය වෙනස් විය. ඔහුගේ සිනහව මැකී ගියේය. ඔහුගේ දැස්වල තිබුණේ සදාකාලික දුකකි. ඔහු නිහඬ විය. ඔහු තනි විය. ඔහු මිතුරන්ගෙන් ඈත් විය. ඔහුට කාන්තාවන් දෙස බැලීමට පවා නොහැකි විය. සඳලිගේ දැස්, ඇගේ වේදනාව, ඇගේ කඳුළු ඔහුට නිතරම සිහිපත් විය. ඔහු කළ වරදට සමාවක් නොවීය. ඔහුගේ ජීවිතය පුරාම ඔහු සඳලි ගැන සිතමින් ඇය වෙනුවෙන් කඳුළු සලමින් පසුතැවිල්ලෙන් පෙළුණි. මුහුදු සුළඟමේ සඳලිගේ මතකයේ ඔහුට සදාකාලිකවම හොල්මන් කළේය. ඔහුට ඇයව නැවත ලබා ගත නොහැකි විය. ඔහුට කළ හැකි වූයේ පසුතැවී වේදනාවෙන් ජීවත් වීම පමණි. ඔහුගේ ජීවිතය තනිකමකින් සහ වරදකාරී හැඟීමකින් පිරී ගියේය. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.